thank you මචං. thank you so much. මට මේ රුපියල් 5000 මේ වෙලාවේ ලක්ෂ 5ක් විතර වටිනවා. ඔබ මාරම උදව්වක් මට කරේ. මේක අනිවාර්යෙන් ලබන මාස 10 වෙනිදාට මම පඩි ගත්ත ගමන් දෙන්නම් වාහේ සල්ලි ටික දෙන්නම් ලක්ෂ 5ක් නෙවෙයි ගත්ත රුපියල් 5000 නේ ගත්තේ දෙන්නම් වෙලාවට අපි මේක රටතොර දාලා යන්නේ නෑ මචං සහෝදර අනිවාර්යෙන් මම ගෙදරටම ගෙයක් දෙනවා මේ බදාදා මම අනිවාර්යෙන්ම දෙනවා බ්‍රහස්පතින්දා ෂුවර්ම තමයි යා ඒ වචන නම් වචනේ බ්‍රහස්පතින්දා ෂුවර් අල්ලුවේ සෙන්සුරාදා අනිවාර්යෙන් දෙනවා සෙන්සුරාදා අපි ඔෆිස් එකේ පාටියට සෙට් කරනවා ඉදතර ගමු ෂුවර් ගිහින් එන්න අපිට තේරෙන්නේ නැද්ද මේ දවස්වල වහිනවා පැලෙන්නේ මේ ගෙදරට වතුර දාලා තියෙන්නේ මේ බොහොම මාරුවෙන් මේ ගෙදර ඉන්නේ මේ යන්න බෑ ඒකට මේක කොහෙවත් හරි සල්ලි ටික දෙන්න මම ෆිල්ම් එකක් බලන ගමන් ඉන්නේ ඔව් මේ මම සල්ලි ටික එමුත් මේ අනිද්දාට බැංකුවට දානවා නෑ මට මේ දවස්වල කැස්සක් තියෙනවා බැංකුවට ගියා මචං බැංකුවේ අර ඉන්ටර්නෙට් මේ ෆෝන් එක ස්ටක් වෙලා මචං බැංකුවේ මේ කාඩ් එක මේ හිර වුණානේ මේ කොහමද ඉන්ටර්නෙට් හිර වෙලා මේ මචං මම මේ මෙහෙම කරන්න අර හවස ඉන්නවනේ ගෙදර නේ ඔව් මම සල්ලි ටික දෙන්න හිටියේ මේ අර අපේ බල්ලක් මරුණානේ මචං නෑ මම දෙන්න හිටියේ අර අපේ ආච්චිගේ මල ගෙදර ආවනේ මචං රුපියල් 5000 ගත්තේ නරන මිනිස්සුන්ට අපි දෙන්නම් සල්ලි දෙන්නම් තියපන් ගෙයක් දෙන්නම් ගෙදර 5000 නේ 5000 3000 නේ හරි සති දෙකක් කියමු හරි සති දෙකක් පරක්කු වෙලා හරි ඒත් සල්ලි දෙනවනේ මම උඹට නොදීන්ලා නෑනේ හරි දෙන්නම් ඈ උඹලා දන්ජු උඹලගේ සල්ලි ගත්තාම අර රොඩියෝන්ගෙන් රොටි කෑවා වගේ හරි දෙන්නම් සල්ලි වැඩිච්ච ගමන් දෙනවා මචං සල්ලි වැඩිච්ච ගමන් දෙනවා උඹලා හිතන්නේ උඹලා මේ රුපියල් 5000 කරගන්න මේ සල්ලි පොලිට දෙනවා කියලා මේ අපි මාලිගා ගන්න නේ රුපියල් 5000ක් ගත්තේ දෙන්න තමයි ගත්තේ හැමෝගෙම මත සල්ලි තියෙනව නැති වෙනවා ඒකනේ ඉතින් ලෝක ස්වභාවය මල ගෙදර වැඩ වගේ ඇස්සට නම් මම අනිවාර්යෙන් ඒක උඹට දෙනවා මේ පොලියත් එක්කම දෙන්න පොලියකුත් එක්කම දෙන්න උඹලා නැති ගමකට ගත්තාම මම කුප්ප කතා කියන්න එපා හරි උඹලා අපි නිකන් යාළුකමත් නිකන් රුපියල් 5000 නෙන් බාල්දු කරනවනේ මචං නෑ මේ කතා වැඩක් නෑ මචං නිකන් මේ කියවන්ගෙන් එපා මෙන්න මේ රුපියල් 5000 හරිද මේක තියාගනි මේ රුපියල් 5000 නේ අපි මිනිස්සු ඉගෙන ගත්තා උඹලා වගේ නේ අපි මිනිස්සු ඉගෙන ගත්ත රුපියල් 5000 ඒක මතක තියාගනි උඹලා වගේ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න අපිට ගහන්න ඕනේ හරි උඹෙන් ආයි සල්ලි ඉල්ලන්නේ නෑ හරි නෑ ආයි ඉල්ලන්නේ උඹේ සල්ලි එපා A few minutes later මචං පොඩි අත්‍යවශ්‍යම හදිස්සියකට මේ රුපියල් 5000ක් නැති වෙලි පොඩක් ගන්න පඩි ගත්ත ගමන් අනිවාර්යෙන් දෙනවා 10 වෙනිදා පඩි ගත්ත ගමන් අනේ අම්මා සල්ලි පොකුරු මිල්ලේ අවුරු සීන විල්ලේ බඹර රැඟුම් කාංචි රටක පුංචි අපිට සීන සැබෑ වෙන්න වරම්